බං එන්නත් බං. හරි හරි පොඩ්ඩක් හිටපන් දැන් එනවා ඇති. දැන් එනවා ඇති හිටපන්. देखे तो कोई जाने दीवाना हूँ इस कदर खुदा मेरा ये जाने थाम लूं हाथ महबूबा फिकर ना कायनात की बना लूं हमसाया दिलरुबा सजा माफ गुस्ताख की. ඔයා මේ ගේ කී දෙනෙක්ටද බැලුවේ? මෙයාටයි මේ තව එක්කෙනෙක්ටයි. गहराइयाँ इश्क की देखे तो कोई जाने මටයි මගේ ගෑනු ළමයිටයි බැලුවේ. Excuse me sir, ඔයා married? මොකද ප්‍රශ්නේ? මොකද තියෙන ගැටලු? සමාවෙන්න සර්. අපි මේ ගේ දෙන්නේ married couples වලට විතර. මොකද බ්‍රෝකර් උන්නේ? මේකේ මැරිඩ් කපල් වලට දෙනවනේ මොකටද මාව එක්කගෙන ආවේ? මගේ කාලේ එහෙම් පිට මේ වරයින්. මට මොනතරම් බිස්නස් එකක් කරගන්නද මොන වෙලාවද මේක? අනේ කෑ ගහන්න එපා මන් දන්න තව ගයක් තියෙනවා. ඒකේ නම් එහෙම නෑ. ඒකේ ඕන කෙනෙක්ට මැරිඩ්ද කියලා බලන්නේ. අපි ඒකේ තරට යමු. අපි ගිහලා එන්න. ඔයා අපේ ගේ ගත්තේ නැතුවට කමන්නේ නැහැ. හැබැයි එක දෙයක් මැරි කරන්නේ නැතුව ඔයා එකට ජීවත් වෙන්න එපා. මිස් ඒක මගේ අයිතිවාසිකමක් නේ. ඒකෙන් අනිත් අයට තියෙන ප්‍රශ්න මොකක්ද? ඉතින් අපි දැන් ආශිර්වාදකාර බන්ධනයෙන් තමයි අපි ඒ වරප්‍රසාදය ලබා ගන්න එකට ජීවත් වීම. දැන් ඉතින් ඒක නොකර එකට ජීවත් වීම පාපයක්. අනිවාර්යයෙන්ම නිරේට යනවා. ඉතින් දැන් මම 3 සැරයක් ඩිවෝස් වුණානේ. මම මේ අසාගේට ඉන්නේ. මම විශ්වාස කරන්නේ නැහැ එහෙම දෙයක්. මේ අනිත් උන්ට මිනි මරන්න හොඳයි. ගණිකා මඩම් දාන්න හොඳයි. ස්පා දාන්න හොඳයි. උඩු ගෙන්නන්න හොඳයි. අපි පොඩ්ඩක් මේ එකට ජීවත් වෙන්න එක තමයි වැරදි නේද? විවාහය කියන්නේ සක්‍රමේන්තුවක්. ඒ සක්‍රමේන්තුවට යක්ෂයා බයයි. සක්‍රමෙන්තු කන්නද? ඔයත් මාර තැන් වලට මාව එක්කගෙන ඉන්නේ බ්‍රෝකර් උන්නයි. නෑ ගණන් ගන්න එපා. මේ අපි ගිහිල්ලා එන්න. අපි ගිහිල්ලා එන්න. මෙයාට බනින්න එපා මේ මෙතනට එක්කන් ආවා කියලා. සමහර වෙලාවට දෙවියන් වහන්සේ මේක ඔයාට කියව ගන්න මා ළඟට එවුවා වෙන්නේ. බ්‍රෝකර් උන්නයි. ඇත්තටම මේ නෝනා කිව්වා වගේ මේක නරකාදියට යන වැඩක්ද දන්නේ නැහැ. මං කොහොම හරි මගේ ගෑනු ළමයා කසාද බඳින්න කැමති කරව ගන්නවා. ඒ වගේම කසාද බඳලා මේ නෝනා දීපු අවවාද අනුව අපි මේ ගෙදරටමයි එන්නේ දවසක. එන බ්‍රෝකර් උනේ අපි දැන් යමු. නෝනා දැන් මෙයා පොරොන්දු වෙච්ච විදියට අනිවාර්යෙන්ම මේකේ ගන්නවා. ඒතර අපේ ගනුදෙනුව වෙනවනේ. බය වෙන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හරි. යමු ලී මහත්තයා.